හයි යළුවේ අපි ගමනක් යන්න යන්නේ ගමනක් යන්න නෙමෙයි පොඩි වැඩක් කරන්න ඇති ඕන තරම් මං ගමන් යන මං තීරණය කරයි හැම ගමනම් ඔයාලට පෙන්න හොර ගමන් ඇර වෙන ගම අද අපි යන්නේ යංකො මං පෙන්න ද වචන් යන්නේ මැරෙන්න යන ගමනක් නවත්ත කොහොමදා චුට්ටයි දුවලද ඉන්නේ කොහොමද නූල් ටික දුර ගමනක් යන්න තියෙන එක නිසා අපි ටයර් දෙකක් දාගන්න අයියා යමු අපි අම්මලින් ෆෝන් එක අල්ලගන්න කෙනෙක් හොයාග වහින්න පටන් ගෙන තියෙන එළියට බැස්ස කියන්නේ ඉතින් ආයි වහිනා නෑ වහින එක ඉතින් සොපිරියට වහින්න දෙයනේ කියලා ඔන්න කොලා ලයිට් අන්න මේ තැන නම් කර රුපියල් නම් කරා කියලා සල්ලි දෙන්න ඈනේ මචං බලන්නේ ආදරේ පිස්සුවක් නේ ආදරණීය කපුල් මේ කපල් තමන්ගේ ආදරණීය ගෑල්ලබැත්තික් මේ මහ වැස්සේ හීතලේ අම්මා කොහමද ඒක ෆුල් චිල් එකේ ඉද්දි කොහොමද අපරාධ මට කියපු හැම ගමනම බ්ලොක් කරා නම් ඇත්තටම මේ channel එකේ දැන් මිලියන 10 ගහලා මචං දැන් බල කියයි උඹට වඩා ඩියෝ කැස්ටෝ channel කරා මිලියන 10 ගහලා නෑ තාම ලංකාවේ එකක් කට්ටිය මෙතන මොකක් හරි තියෙනවා යෝ අද රයිටක් ගහන්න පුළුවන් මොකක්කරි ටෙන්ත් නිවසට සීන්න ගන්නම් පේන ටිකට් ෂෝ එකක් තමයි නැත්තයි ඉතින් වාගෙන කරන්නේ නෑනේ ඕම සී කරහන් ගොමචං හැමදේම සල්ලි වලට යට කරන්න එපා මේ ලෝක පින කියලා දෙයක්වත් තිබුණා ඈ මේ වගේ වැස්සක ස්පීඩ් එක 1500 දැන් යන්නේ 100 මිතේ ඔක යනකම් ඉන්නත් තෙත් වෙනවා තනිකරම වහිද්දේ ෆීලින් එකට තෙත් වෙනවා මචං 3 2 1 go යමහු එන්නදවන් ට්‍රෆික් ලයිට් බං ඇත්තට ඕනේ ඒවද මච සිරාවට හන්නේ පුදුම වදයන්නේ බම් පාරක යන්න බෑ මං කවදහර නායකයවනු ට්‍රෆික් ලයිට් ගලවල ගානම් ඔල ය පලයා ඒ රෑවෙලානේ බං මේ ලයිට් එක හරි ඒ ෂොප් එක ඇරලා තියෙන්නේ 6 වෙනකන් දුවේද බං පහින අපුකෙන් යන්න ආන්න කැමරාමන්නින් දෙක්කනේ කැමරාමනියක් ඉන්න පියා නගවං ඉන්නේ තයිර්දාන් තෝ කියන්න වෙන අවස්ථා තියෙන ලංකායි ද්‍රවි කරන්නට වල ගන්නනේ දැන් බලන්නේ නංගිල දෙන්න අර කොච්චර සතුටින්ද බලන්නේ ඒකගොල්ල මට ඉඩ දුන් ඒ ආදරේ වැටින්නේ මට හරි ආදරේ මන් දන්නවා ආල මට ආදරේ මන් දන්නා I know එහෙමයි කියලා එහෙම මේ පාර මැද නැවතිලා ඉඳ දෙන්න එපා හොඳේ මේ තියෙන්නේ අංගුඩ හොස්පිටල් එකේ තාප්පේ නේ මෙතන ඔයාලා ගෙදර නැහැ ඔය මානසික රෝහල් ඒක තමයි මේ පාර පට්ට ලස්සනයි යාළුවනේ හරිම සුන්දරයි මං අර කලින් කිව්වත් වගේ තෙත් වෙනා ඒ තෙත් වෙන්නේ වැහැප්පු නිසා බලුකමට ගන්න එපා හරි ඒ කඩේ වහන්නේ 6ට සුපුරුදු පරිදි මං අදත් පාරක් කෙක්කෝ මොකක්ද දාන්න එපා අපි දැන් ඉන්නේ ladies and gentlemen විජේරාමේ නෙමෙයි රාජ විජේරාමේ මමනේ තව කිලෝමීටර් දෙකයි දාන්න එපා මිනිස්සුත් පයින්නවා වාහනත් පයින්නවා මෙතන මොකද්ද රාජගිරියේ පාලම් පොඩි කාලේ අපි මේ වගේ සෙල්ලම් කරන දුව පැන නටනවා වල බයිනවා මේවා ඉතින් අපි රන් කරපු පැති මාතර නෙවෙයිද මන්ද මේ කොච්චර හිටියද ඇවිල්ලා වෙහි බරයා මේ කෝලන් දෙනපා රජගමන යනවා නැගිටිමු බිම්මල් පටති සිින්දු කියන්න බෑනිතුවා දන්න ඉක්තු බෑරැප් කියන්න බෑහෙ මුකුත්තේම විශේෂ දසතන්නේ සමාජය දැනුවක් නෑ අපික්ෂට අවසාන මොහොතක් තියෙන්නේ ඔන්න තුත්තින් ඔය වෙනුවෙන් තමයි බලකිවේ හැම නැටිල්ලම්ම මොලාට ඔන්න ඔත්තෙන්ටලකන් තමයි පේනද මෙතන මොකදති මනිසන්
එහෙම ටක් ගාලා කපනවා මෙහෙට දානවානේ. කැපුවා මෙහෙට. ජොග්ගාල විසික් කළා. මෙහෙන් බොඩි අරගෙන මෙහෙ හුස්ස් ගාලා වේදිකේ. ඒ නොං ගාලා වැටෙනවා. අනිත් එක වලලනවා තියාගෙන. දුක තමයි වගේ උඹලා අපි මේ මිනිස්සු ඔක්කොම රඟන්නේ ඕම් ඔය ටික වෙනකන්. ඉතින් එතකම් පොඩ්ඩක් ඔළුවට ගූ බරවල් දාගන්න නැතුව නිදහසේ ආතල් එකේ ඉන්න බලහම්මයි. ප්ලීස්. තේරුම් ගනිල්ලකෝ මෙතන කියලා ටික උඹ. හරි න්යාලු විෂන් කෑගේ අධිපති. මල ඒක එහා පැත්තේ නේද? යාළුවනේ අපි අදාළතනට ඇවිල්ලින්. ඇත්තමයි කියන්නේ. ඇප්පුණාද? ඔහොම දිහා මේ මම මේක අදේ නෙමෙයි විෂන් කෑවලින් කරන අතරු රිසල්ට් වගේ පස්සෙ යනිවර්සල් ටයර් හවුස් ස්පොන්සර්ඩ් නෙමෙයි. මේ ගොඩක් ඒවා තියෙනවා නේද? දැන් ඉතින් උඹ කරපන් උඹ දන්නේ නැහැ වගේ හැසිරෙන්නේ පම එනවා කුමාර මනසෙක්. උඹේ වාහනේ කීපා දෙවෙනි එක කීපා. හරි සල්ලිකාරය වාහන දෙක තුන ගෙදර තියෙන කොන්ටැක්ට් තියෙනවා සෑහේ. ඔය GT එකනේ. මේකනේ මැක්සිස් අනිත් ඇට්ලස් එක මොකද්ද? ලොකු කේස් එකක් තියෙනවද? ඒ කියන්නේ දැනෙන තරම්ම ලොකු මේකක් වෙනවා. අපි අර ඇට්ලස් ගන්න ටිපෙස් එහෙම තියෙන ඇට්ලස් ටිපෙස්. ඉතින් ඇට්ලස් 2D ඉතින් අපි මතක් කරන්න ඕන අපේ කැමරාමනි සෑහෙන්න ගේමක් දෙන බයිසිකල් ටයර් දෙකක් දාගන්න කියලා හිතාගෙන ආවේ බෑ සෙට් වෙන්නේ නැහැ එකට. ගණන් අඩුයි වයි ඒකයි. මේ ඉන්න කැමරාමනි වැඩි දකින්න වෙන්නේ නැහැ තිරේ පිටුපස තී. ටයර් එක දාන්න පටන් අරගෙන තියෙන්නේ. එන්න ඉන්න දෙන්න. බබෝ කතාවක්. යාළුවනේ ආයි අපේ කැමරාමනි මට පේනවා මේ අවස්ථාවේ වටේම වීඩියෝ කරන අවස්ථාව. හරිම සිනමැටික් ගතියට වීඩියෝ කරන කැමරාමනි. අපි දැන් ඉන්නේ යුනිවර්සල් ටයර් හවුස් එක කින්සි රෝඩ් කොලම්බෝ. ඔයාලට ටයර් එහෙම අමාරුවක් තියලා ඇවිල්ලා දාගන්න පුළුවන්. ඔයාලගේ ලස්සන වාහනේ ලස්සන කරගන්න. ලස්සනට පාරේ පදින්න ලස්සනට බයස් එකක් නැතුව ඔයාගේ ගමන ගිහිල්ලා ඔයාගේ දරුවෝ මුණුබුරන් ගාවට ගිහින් එන්න. අන්නේ මොනදේකට ආර ටයර් දාන්න එන්න බලමු. ඕකේ? ඉතල ඉල්ලාරි කොණ්ඩත් කපන්න ඕනේ මිනිස්සු. ඔයාලට ටයර් වල අමාරුවක් තියෙනවා නම් එන්න පුළුවන්. නිතරම ටයර් හවුස් එකට. මට රෙකමන්ඩ් කරේ මේ අයියා. අලුතෙන් ටයර් දාලා තියෙන්නේ හරි අමුතුයි මේ ටයර්. සාමාන්‍යයෙන් හයියේ යන ටයර් වාහන වලට දා එක ටයර් එක වැඩක් ඉවරයි. ඒ ටයර් එක දැන් දාන ගමන් තියෙන්නේ යාළුවේ. යාළුවනේ අරුට දෝනි බයින ගමන් ඉන්නේ. හරිම වේදනයි ඒක දැක්කම දැන් යාර මොකුත් නැහැ වගේ සීන් එක නිකන් අර පරිසරයේ විඳින සීන් එකේ යන්නේ. ඔය ෂේප් එකේ කැපුණා ඉතින්. අපි දන්නවා වැඩේ. පරිසරයේ ඉඳලා එන ගමන් ඉන්නේ. වෙන පැත්තකින් නෑ එයා නෙමෙයි. එයා ඒක තමයි පරිසරයේ ඉඳලා එන ගමන් කල්පනා කර කර දුකෙක්ට ඔයාලට ඕනම ගාණක් ඔයාලගේ අතේ තියෙන මුදලට සෙට් වෙන විදියට බ්‍රෑන්ඩ් ගොඩකින් ටයර්ස් තියෙනවා. ඉතින් ඕන්න ඇවිල්ලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ මේකේ මෙයාලගේ ෆ්‍රී වැඩ දෙයක්ත් කරලා දෙනවා. ඒව තමයි අපිට වටි. ඉතින් මේ දේවල් කරගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් වර්ග තොගයක් තියෙනවා. යා පැත්තේ තා තියෙන ඕන එකක් ගන්න පුළුවන්. අපි සල්ලිත් දෙන්න ඕනේ. සල්ලි ඉල්ලනවා ඒකයි ඉස්සේ. මේ තියෙන්නේ මගේ පරණ ටයර් දෙක. හාලයක් මාව තැන් තැන් වල එක්ක ගියපු මගේ ටයර්. යාළුවනේ අරු තාමත් දුකින් ඉන්න දැක්කද? පට්ටවුලෙන් ඉන්නේ යාළුවනේ. තරුණ වයසේ ළමයි ඇයි මේ දුක් විඳින්නේ? මොන බලන්න යාළුවනේ තාඩේ මේවත් අසරණ විදියට බලන්න යාළුවා ඇස්ට් වෙලා. අපේ දුර සිටින තවත් කෙනෙක් අපේ කැමරා කාර්යයට ගත්ත අපූර්ව ප්‍රශ්න තියෙනවා නේද? ඔව්. ආච්චර අර ඉඳන් මම මට කතා කරේ චූස් කරේ.
වෙලාවට ජූස් එකට බැලුවේ නැත්තම් එච්චර ඒක ඇහෙන්නේ නැහැ කියලා මූ කියනවා. ප්‍රශ්න අස්සේ තමයි අපි මේ ජීවිත ගත කරන්නේ. ලේසිනේ. දැන් තියෙන්නේ යාළුවේ වීල් එලයින්මන්ට් එක කරගන්න. වීල් එලයින්මන්ට් එකත් මෙතනම තියෙනවා. බය වෙන්න බෑ. හැම රෙද්දම මෙතන තියෙනවා. ටයර් එක ළමයි හදන්න ඕන නම් ළමයි හදන්න උනත් අර ගර්භාෂ යන්ත්‍රයක් තියෙනවා. හැබැයි පුළුවන්. මෙතන තමයි මේ ප්ලේස් එක. අන්නර මැසින් එකේ තමයි ඔය තියෙන මගුල වල තියෙන්නේ. නැත්නම් මොන මගුල වලද දන්නේ. ඉතින් වීල් එලයින්මන්ට් එක කරන්න යන්නේ. මේ ඒකනේ මෙතන කරන්නේ. ඒ කියන්නේ ටයරේට ටයර තියලා කෙලින් කරනවානේ. මේක හරියට කෙලින් කරගන්න බැරි වුණොත් ටයර් වල එක එක පැති ගෙවෙන්න වගේ ඔහොම සීන් තියෙනවා. එහෙම කියනවා. මාත් මේ ඉතින් අර එක එක්කෙනා කියපු දේවල් තමයි. අරුව තමයි මට කියන්නේ වගේ. තාම ඉන්නේ එකට. මට උඩු අර ඩැල්ල එක යාළුවේ යට ඉන්න වේන දාර ආන් ඩැල්ල පුරා වගේ ඇතුළ රිංගගෙන ඇතුළට වෙලායි මේ තැනගෙන මොනහරි අපි දැනගමනේ කොම දිස්තර වාලා එත්තනින් ගත්තොත් කෙනෙට මොනවද තියෙන චාන්සය මේ අපි සාමාන්‍ය ලංකාවේ ගමන් අඩු අය සමජීට නැක්සිස් බිස්ටන් කොන්ටෙන්ටල් නැම බෑන්ඩම් වගේ තිය අයිලයිමන් බැනසිට අය සම්බන්ධ හැමදයක් වාලවර ටයරක් ගත්තම අර සෙට් කල දෙනේ ඔක්කොම් ෆේත් කල්ල දෙෙන හැමදේ තැන්දයි ගොලින් ගරන්න ඇව එතකොට තෑරවල අඩුම ප්‍රයිස් තිබ මෙත ඒක නිසා තයි වන් පොරත් එක මෙතින්ට මෙතැන් තාමති වලට ඕන ටයරයක් ඕන බ්‍රන්්ඩකින් වගේ අතේ තියෙන දිට ඕන දෙ ලයින්නක් ගාල ගන්න පුළුව චාන්සක තියෙන ඉතින් මේ තැනකරකිවත් අපි බොරල්ල අපේ කනත් ඉස්තරනම් මේ ශොප්පි දීන්නේ අයිත් තියෙනවා මරදාන පාරගත් තියෙන එක්වයින සෙක් තයගත්තය මරදාන පාරදින අයි රාජිවිදි අඹදාහන්දික ඒ අපි හැරීදන්නය එතත් මේ විදිට මේ ප්‍රයිස් මක් කොහෙමද කොම සේම් පයිස් ඉතින් වාලටත් වාලගේ ටයස් මොනාරි බයික් වීල්ල ඕන තිය බයිසිකල් ටයි සොප්පෝදිය බයිසිකල් ත්‍රේවටයස් සම දේම තියෙන ඉතින් වාල්ට කැමතිදේ රැවිල තෝරල බේල්ල බ්‍රන්් ගොඩත් තියෙන ඒෝන දෙයකින් අරගන්න පුළුවන් ෆ්‍රෙන්ලි වැඩේ කරගන්නත් පුළුවන් ඒකද වටිනම දෙයක් සැරි එන තියනගමන් කතා කරු තාර වැඩක් ඕන වැඩක් කරගන්නවාලත් එන්න පුළුවන් ඉනිවසර ටයිස් සැරි එන ඉති අප යාලුවට සමුදන යන්න හැමදාවත් දාම වීඩිය ඔක්කොකම සිට්ටලන උඩේ ඕක දාපු ඇවක ඉන්න එක දිගන මේ වීඩියෝ දානොයි පාරමචන් හරද ඉතින් ටයර්ගන්න කිවද නෙන්න තර හොඳ අවුලක් නෑ මේ එන අප සෙට්ට මත් වීඩියකින් මොකක් දරමං එදා කරන්නේ පෙන්දර දැම් දැරක්කුයි සැරි එන පරිස්ව යන්න ගම කපල ගණ්ඩ කපල ගණ්ඩ